තථාගත බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ මොකක්ද? චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, මිනිස්සුන්ගේ හිතසුව පිණිස සඳහම් චාරිකාවේ යෙදෙන්න. ඒක අපි කොරන්ට එපැයි පින්නතුනේ. සිවුර කරට දාගත්තේ මේ ලෝක සාසනික කටයුත්ත කරන්න. අපේ අම්මා තාත්තා අපි මේ ශාසනයට පූජා කරේ මේ ශාසනික කටයුත්ත කරන්න. මේ දෙවුර මත පැවරිච්ච උත්තරීතර වගකීමක් තියෙනවා. අවසාන තප්පරෙත් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරේ? මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ පාවාවලට වඩිනකොට අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 80යි. හරි අමාරුයි. බැරිම තැන ආනන්ද හාමුදුරුවන්ට මොකක්ද කියන්නේ? ආනන්ද සංගල සිවුර 4ට විතර නමලා මට පොඩි ආසනයක් පනවන්න. ඇයි බුදුහාමුදුරුවන්ට හිටගෙන ඉන්න හරි අමාරුයි. එච්චර අමාරුයි. අන්තිම මොහොතේ භික්ෂුන් වහන්සේලා අඬනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න නෙමේ සූදානම්. අච්චර අමාරුවෙන් ඉන්නකොට මොකක්ද භික්ෂුන් වහන්සේලාට කිව්වේ? අඬන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙම අහන්නත් බැරි නම් හිතවත් භික්ෂුවක් නමං මගෙන් අහන්න. බලන්න අපේ බුදුහාමුදුරුවෝ ඒ සංසාරෙම කැප කරේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. අන්තිම මොහොතෙත් අඬන්න එපා ධර්මයේ පිහිටන්න කිව්වේ. මේ දුක කියන කාරණේට බෙහෙතක් හොයාගත්ත එකම ජීවකයා කවුද? අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය මොකක්ද? ධම්මෝ සදං සමං නත්ති ඒතං පිඹත භික්කවේ. ඖෂධය නම් ධර්මයමයි. ඒක පානය කරන්න. තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැත්? තිබ්බා. කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ? අපි වෙනුවෙන්. තථාගතයන් වහන්සේ අසංඛේයව කල්ප ලක්ෂ 4ක් අප්‍රමාණ විදිහට කැපකිරීමක් කරේ. පින්නත්නේ, දරුවෝ දන් දුන්නේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. හම්බෙච්ච මහා රාජ්‍ය දන් දුන්නේ අපි වෙනුවෙන්. බිරිඳ දන් දුන්නා
අපි වෙනුවෙන් මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඇස් ඉස්මස්ලේ ගලවලා දන් දුන්නේ අපි වෙනුවෙන්. අපි මොකක්ද ඒකට හරියන්න කරන්නේ? එච්චර දේවල් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හරි පාර පෙන්නලා දීලා මේ පව් මේ පින් කියලා උගන්නලා මිනිස්සු වෙලා ඉපදුනහම ඒකෙන් වැඩක් ගන්න ඕන විදිහත් උගන්නලා අපි දැන් ඒකට සාධාරණයක් කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා හැටියට අපෙන් කරන්න තියෙන කටයුත්ත කරනවා. මගේ හෘද සාක්ෂියට එකඟව ධර්ම දේශනාවලට වඩිනකොට මිනිස්සු ඉස්සරලා මහන්නේ ගාන කීයද කියලා. අපි බුද්ධ ශ්‍රාවකයෝ මේ බණ කියන්න පටන් අරගෙන දැන් අවුරුදු 10ක් විතර. බුද්ධ පුත්‍රයෙක් විදිහට ඕන තරම් බස්වල ගිහිල්ලා බණ කියලා තියෙනවා. කාට පිං සිද්ධ වෙන්නද? අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න. අම්මගේ තාත්තගේ ලේධාඩිය කඳුළු කිරිවල ණය ගෙවන්ට වෙන්නේ කොහොමද? ධර්මයෙන් කුසලයෙන් විතරයි. කවදාවත් මේ ජීවිතේ දහස් ගාණක් මිනිස්සුන්ට බණ කියලා ඇති. එක රුපියලක්වත් අරගෙන නෙමෙයි. දැන් මම මේ බණ ඉවර වෙලා නුවර යන්න ඕන. හෙට නුවර අනිද්දා වීර කැටියෙන්න ඕනේ ආපහු තංගල්ලේ. ඒක ඉවර වෙලා කැකිරාවේ යන්න ඕන අනුරාධපුරේ. මෙහෙම තියනවා බාරගත්තෝ. පැය 4ක් විතර තමයි දවසට නිදාගන්නේ. හරි කරුණාවෙන් මේ දේශනා කරන්නේ. ඒ නිසා ධර්මයේ පිහිටන්ට හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් නිකරුණ නිස්කාරණේ වචනයක්වත් නාස්ති කරන්න එපා. අකුසලයේ පිණිස එක වචනයක්වත් නාස්ති කරන්න එපා. අවඩක් පිණිස කට ඇරලා කතා කරනවා නම් යහපතටම කතා කරන්න. පැහැදිලිද මම කියන එක? එක වචනයක් පිට කරනවා නම් මගේ අම්මේ තාත්තේ කෙනෙකුගේ හිතක් රිදෙන්න නම් වචනයක් කියන්න එපා. මේක වෙනස් වෙනවා. මංගල සූත්‍රය උගන්වන්නේ අටලෝ දහමේ කම්පා වෙන්න එපා කියලා. මේකට හිත පුරුදු කරගමු. නින්දාව ප්‍රශංසාව මේ දෙකම අපි ඕන තරම් විඳලා ඇති. කට ඇරුණොත් ඇරෙන්නේ මොකක් හින්දාද වැඩිපුරම? නින්දාවටයි ප්‍රශංසාවටයි. මේ ජීවිතේ මිනිස්සු අපිට ඕන තරම් අවමන් කරනවා. මේ පින්නතුන්ට ඒක හොඳට අත්විඳලා ඇති. අපේ බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රශංසා කරාද කොච්චර නින්දා කරාද? හැබැයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා
කායික දුක් විඳා. එහෙමනේ. කවදාවත් මානසිකව දුක් විඳාද? නැහැ. මිනිස්සු ඔය වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කම්පාවෙන්ට නරකයි. අර මතකද පොඩි කාලේ අහලත් ඇති. එක පොකුණක් තියෙනවා වතුර හිඳිච්ච. පොකුණේ ඉබ්බොත් ඉන්නවා, මාළුත් ඉන්නවා, කොක්කුත් ඉන්නවනේ. වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ? කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොකා කියනවා ගිහින් දාන්න. ගමන ඉවර වෙනකන් කට අරින්න එපා. මේක හොඳ පණිවිඩයක්. කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන ටික පිළිපදින්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපා ගන්න. ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. උඩින් යනවා. හැතැම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු වගේයක් ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අපිට කොච්චර ඔච්චම් කරලා තියෙනවද මිනිස්සු? මෙහෙම දේශනා කරන්න හේතුව මිනිස්සු හරි කුහකයි. එහෙම නෙනේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට කැමති නෑ. හරියට පද හදනවා. ඔය ඇත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා වාගේ කියලා. මිනිස්සු එහෙමයි. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට. හරි කැමති වරදිනවනම්. ඉබ්බටත් ඕක උනේ. ඉබ්බ යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බ මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්න. බනිනකොට ඉබ්බ වැටිලා මැරුණා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි කේන්ති ගියේ. පින්නතුනි මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ. එක වචනයක්වත් අහක නම් දාන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. මේ පින්නතුන් ජීවිතේ කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්ති ගියේ කවුරු හින්දාද? අර කොහෙවත් යන මිනිස්සු හින්දා. අපිට කේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු හින්දා. විනාශ වෙන්නේ කවුද? අපි. මතක තියාගන්න ඕනේ. ඉබ්බ මැරෙනවා.
සතියකට විතර පස්සේ අයත් කොක්කු දෙන්න එනවා. තව ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොක්කු දෙන්න මොකද ඉබ්බට කියන්නේ? කවදාවත් ආයේ ඉබ්බෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඇයි? ඉබ්බන්ගේ කටවල් හොඳ නැහැ. 1000ක් පොරොන්දු ගිවිස්සනවා මොකේටද? පොරොන්දු වෙනවා කොකෝ කට අරින්න නැහැ ගිහින් දාපන්. අයත් පරණ විදිහට කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම 2ක් විතර යන්න ඇති. අයත්තර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා ඉබ්බෙක් කුඩි යනවා කියලා. අර ඉබ්බද කට ඇරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. දැන් පාඩුවේ යනවා. අපිත් ඔහොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල් මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය පස්සේ බලා ගන්නම්කෝ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? ජීවිතේ පුරුදු වෙන්න කල් මරනවට වඩා ඉවසන්න. මේක ටිකක් ඉවර වෙනකන්වත් මීටර් 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියේ නැහැ. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කු කිව්වේ නෑනේ උඹ හරි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන් යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ කොකාට මොකද ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. පුරුදු වෙමු. ජීවිතේ මිනිස්සු ප්‍රශංසා කරන කටින්මයි නින්දා කරන්නේ. අපිට හොඳ නොකියපු කවුරුවත් බැනලා තියෙනවද? සැලෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? හෙල්ලෙනවා. චලනය වෙනවනේ. හෙල්ලෙන්න එපා. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. එවං නින්දා ප්‍රශංසාසු න සමිච්ඡන්ති පණ්ඩිතා. පර්වතයක් වගේ ඉන්න. බණින එක කාගේ වැඩක්ද? එක අනුන්ගේ වැඩක් නේ. මොකටද අපි කුලප්පු වෙන්නේ? අපි කවදාවත් මේ අම්මලා තාත්තලා ඔය කටින් කුණු හරපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? අපි අපිට කුණු හරපෙන් බැන ගන්නවද? කාටද කුණු හරපෙන් බණින්? මේ පැත්තේ උදවිය නම් තම තමන්ට බැන ගන්නවත් දන්නේ මං කියන්නේ මේ. එවන්නෙක් පැතිවල එහෙම නැහැ. හැබැයි පව් පිරෙන්නේ කාටද? අපිටනේ පව් පිරෙන්නේ. මොකටද දැන් අනුන්ට බැනලා අපි පව් පුරවගන්නේ? ඕක නවත්තන්න. බණින එක නවත්තන්න. කුණුහරුප්ප කියන එක නවත්තන්න. මොකද නින්දාවයි ප්‍රශංසාවයි ඔය දෙකම එකට තියෙන එකක්. මිනිස්සු සියදිවි නසා ගන්නේයි පුරුද්දක් නෑ අටලෝ දහමේ කම්පා නොවී ඉඳලා.
ජීවිතේ දැන් ඉඳන් අදිෂ්ඨාන කරගන්න මේක මම කරන යෝජනාවක්. කවදාවත් මගේ අම්මේ තාත්තේ කිසිම කෙනෙක් ගැන ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. ඇයි ප්‍රතිරූප කියන ඒවා කඩාගෙන වැටෙනවා. නැද්ද ජීවිතේ හම්බුනේ ඔය මං ඒ කියන විදිහටම කියන්නද? අපේ අම්මලා කියනව නේද ඔය අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුම්මයි. එහෙම නැද්ද? හිතාගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල ගැන හිතන්නකෝ. හොඳට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්න අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? පුරුදු වෙන්න. මොකටද? හෙල්ලෙන්න එපා. උදව් කරන එක අපේ යුතුයකම. බුදුරු අපිට උගන්වලා තියෙන්නේ අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. ඇල්ලතර වේදුරුවක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණාම දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා. දැන් ඔය මේ පැතිවල තියෙනවද ඔය නැන්දම්මා ලේලි ගස්ටනේ? නැතු ඇති මම හිතන්නේ. ඒක නම් හරි උද්‍යෝගයෙන් කිව්වෙත් තියනවා කියලා. කියපු හින්දම කියන්න. ඔය මේ අම්මලා ඔකට භාජනය වෙලා ඇතිනේ නේ. නැන්දම්මගේ පීඩනයට හසු වෙලා දැන් අපි ඒක ආපහු දෙනවා කාටද? අපේ ලේලිට. අය මේ නැන්දම්මලා කියන જાතිය කොහෙන්වත් එනවයි. නැන්දම්මත් එක කලයක කවුද? ලේලියක්. මේ තාත්තා හරි උමනාවෙන් කියනවා ඒක. ලේලියක්. ගෙනාපු අලුත අර කියනවා නේද අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා. ගෙනාපු අලුත සතිය ඉන්නවා උපරිම. ඊට පස්සේ අපේ අම්මලාට බෑ මොකක් දරන්නද? දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මම මේ දොස් පරොස් කියනවා හැම නෙමෙයි. මට අය බනවලට කියනෙකුත් නෑ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අප පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මම බැලුවා මෙච්චර මොකද? වෙවුලා කියනවා. මම ඒ කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා හොඳේ. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නෑ. ඔය ඇත්තෝ කියන විදිහමයි. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිය. ඒ කියපු විදිහට මම හිතුවේ බණ පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නත් බැරි වුණා මට.
ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා හාමුදුරුවනේ පොඩි එකා අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එකා අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගාන්න ඕනලු. කාටද? මේ ලේලිට. ਉਹ විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්නේ? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩි කියලා. මේ කිරියම්මලා හැම බණින් නැතුව ඇති. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? එව්ව වැඩි ලේලිගේනේ. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න. සමහර කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගෑනු ළමෙක් ටැටු එකක් ගහපුවාම මේස ලෝකේ නැති කතන්දර කියනවනේ. මං ඒ දෙයියගේ නම නම් කියන්නේ. එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා. දොහොත් දීලා වඳිනවා. අර බොනේ කාට වඳිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. පුරුදු වෙන්න. ප්‍රතිරූප ගොඩ නගන්න එපා කවුරුවත් පිළිබඳ. හේතුව ඒවා කඩාගෙන වැටෙනවා. ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේක ඉවසන්න ඔක පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔක පුරුදු වෙමු. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. ඊළඟට දුක සැප උගන්නනවනේ. ජීවිතේ කාලයක් තියෙනවා. අපේ බුදුහාමුදුරු අනේ පිට සිටුතුමාගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් විශාකාවගෙන් කොසල් රජුරුවන්ගෙන් මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. එහෙමනේ. අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ යවහල් වළඳන්න උනේ නැත්. මේවා හරි. අර කියන්නේ දුක සැප ලෝකේ එති යති පෙරලිනේ. මේක සමබර වෙන්න ඕනේ. කම්පා වෙන්න නරකයි දුක් වෙනවා කියලා. බුදුරු දුක්ුණාද? නැහැ. සමහර අම්මලා තාත්තලා කියනවා මෙතන කවුරුවත් නම් එහෙම කියන්නේ නැතුව ඇති. ඔය මෙරිලවත් යනවා නම් කියලා කියන්නේ නැත්. හදිසි නම් මට කියන්න. ඔච්චර මැරෙන්න ආස නම් මිරික ගන්න උන 6 විනාඩියක් විතර. අතාරිනෝ. කිව්වට හරි බයයි. කවුද මැරෙන්න බය නැත්තේ? එහෙනම් මොකටද ඔය කියලා කම්පා වෙන්නේ?
දරා ගන්න පුරුදු වෙන්න. ඒකට මේ ධර්මයක් තියෙන්නේ. අපි දරාගෙන ඉන්නේ මොකෙන්? ධර්මයෙන්. දුක් විඳින අපිට සැප විඳින්න වෙයි. සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. ජීවිතේ දවසක් එනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න. අර මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. බහින්නකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා. තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක. ඩිකිය තිබ්බා අර වීල් බ්‍රෂ් එක. පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක. කේන්තිය කොච්චර ආවද කියනවනම් අර වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා. දමලා ගැහුවා. පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තලා? එහෙමනේ. ප්‍රතිරූප ගොඩ නගන්න එපා. මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර. මේවා හරි මධ්‍යස්ථ වෙන්න. දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මැදිහත් නොවීමේ නිසා නෙමෙයිද? අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බේ? කොල්ල ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා. පුරුදු වෙන්න ඉවසන්න. තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවනම් ගහයිද ගල් කැටේ වීල් බ්‍රෂ් එකේ? මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ. ජීවිතේ ඉවසලා බැරිම තැනක් එනවනේ. ඔතන දිවසන්ට මේක හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා. ගෙදර ඉන්නකොට ස්වාමියාට බනින්න කලින්, බිරිඳට බනින්න කලින්, දරුවන්ට බනින්න කලින් දෙපාරක් හිතන්න. මම පල්ලේ කැලේ බණකට වැඩියා බන්ධනාගාරේ. අවුරුදු 22ක විතර තරුණයෙක්. අඬලා වැඳලා කිව්වා, හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්න. කියන්නලු. කවදාවත් අනුන් හින්දා අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ. විඳවන්නේ කවුද? අපි. පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්න. බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් කරගෙන
අහන්න හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ? පිහියෙන් අනීද? වෙඩි තියයිද? බෙල්ල කපයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයිද? ඕක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැද්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. කියනවා නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. එක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කවුද අර ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හික් අඩුවටනේ උපරිම යන්න තියෙන්නේ. අය මොකෝ දැන් නව ලෝකෙට යන්නේ. ඔය තියෙන එක දාගෙන යනවා. මයිකල් ජැක්සන්ට මොනවාද නොතිබ්බේ? ඇඟේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්. අපි ගැන කවර කතාද? කොරෝනා තිබ්බනේ. මහරජා මරුනේ නැත්. මොකද සල්ලි නැතුවද? මංගල සමරවීර මහත්තයා දඩබ්බර සල්ලිකාරයෝ මරුනේ නැත්. ගංවල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි. කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා, නයි කාලා බේරෙනවා. එහෙමයි. අපේ කියලා අපි තියාගෙන හිටපු අපේ මේ ශරීරය මේකේ දවසක් එනවා. අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මගේ නිකන් ටැග් ලයින් එක වගේ තියෙන්නේ අත්තාහි අත්තනෝ නත්ති. හරි සනාතනයි. අපේ අතින් අපිට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. එහෙම නෙමෙයිද? මොනවාද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා.
බිරිඳ වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වෙනවා. බාහිර ලෝකයේ කවර කතාද මමත් වෙනස් වෙනකොට. ඒ හින්දා කිසිම දෙයක් ගැන අධිතක්සේරුවෙන් ඉන්න එපා. අතීතංනානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති බුදුරු දේශනා කරේ. අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. අතීතේ හිරකාරයෙක් වෙන්න නරකයි. ඔය මේ පින්නතුන්ගේ නැද්ද ජීවිතේ අතීතයට ගියොත් නිවැරදි කරන්න මොකක් හරි. සමහර පින්නතුන් කියනවා නේද ඔය දැන් නම් හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. දරුවෝ හින්දා ඉන්නේ කියලා කියන්නේ අම්මලා සේරම ඔළුව වනනවා. ඒක ඇත්ත. අප්පිරිය වෙලා ඇති. තිත්ත වෙලා ඇති. හැබැයි කම්පානම් වෙන්න එපා. මම කිව්වේ නෑ රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් හොඳේ. අතීතේ තියාගමු. දැන් අර වාහනේ සයිඩ් කණ්ණාඩියෙන් මොකද කරන්නේ? ඒක බලාගෙන ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ? ඉස්සරහ බැලන්ස් කරන්නේ මොකෙන්? සයිඩ් කණ්ණාඩිය බලලා තමයි ඉස්සර කරන්නේ. අතීතේ බලමු වැරදි හදාගන්න. දැන් මේ මේසේ තියනවා මෙතන. ඇන ටිකක් අරගෙන ගහගෙන යනවා. මට ඕනේ මේ මේසෙට ඇන ගහන කඩතොළු කරන එක. ඇන ගහනකොට මොකද වෙන්නේ? කඩතොළු වෙනවා. කඩතොළු නවත්තන්න ඕනේ. කඩතොළු නවත්තන්න නම් මොකද කරන්නේ? ඇන ගහන එක නවත්තන්න ඕනේ. එහෙමයි කියලා කඩතොළු මකන්න පුළුවන් බෑ. කර්මෙ පුච්චන්න බෑ. ගෙවන්න ඕනේ. හැබැයි තවත් කර්ම රැස් කරොත් ඒක වැඩි වෙනවා. මේක අද නවත්තගමු. අතීතය ගැන නම් කම්පා වෙන්න ශෝක කරන්න එපා. වර්තමානයේමු. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ ජීවිතේ මේ වංචාකාරයට මේ හිත කියන ඕකනේ ප්‍රශ්නේ. රවටන එක නවත්තගමු. අර අහලා තියෙනවද? බොහෝ දෙනෙක් දන්නවා. එක ව්‍යාජ වෙලෙන්දෙක් ඉන්නවා. පොළට බූරුවෙක් අරගෙන එනවා. මොනා කියලාද බූරුව අරගෙන එන්නේ? මේ බූරුව වසුරු දානවා. වසුරු දානකොට බූරුවගෙන් වැටෙන්නේ මොනවාද? රංකාසි. ව්‍යාජ පශ්චාත් භාගයක් හදාගෙන ඇවිල්ලා තමයි දැන් පොලේ තියාගෙන විකුණනවා. අර ව්‍යාජ රංකාසි වැටෙනවා වසුරු දානකොට. එක වෙලෙන්දෙක් වැඩි මිලට ගන්නවා. ඇයි මම මේ අපි ගැන කියන්නේ? වැඩි මිලට ගන්නවා. අරගෙන ඇයි දැන් මේ බූරුව රංකාසි වසුරු දානවා? අපේ අම්මලා තාත්තලා හොඳට අහගන්න ඕනේ. අපි බූරුව නම් ගන්නෙ නෑ. ගෙදර අරගෙන ගිහිල්ලා දැන් බලාගෙන ඉන්නවා බූරුව වසුරු දානකම්.
වසුරු දානවා රංකාසි නැහැ. අය බూరు රංකාසි වසුරු දාන නැහැ. ගියා පහුවදාම විකුණපු වෙලෙන්දයි ගෙදරට. යනකොට ගෙදර හිටියේ නැහැ. බිරිඳ කියනවා මුදලාලි ගෙදර නැහැ. පණිවිඩේ යවන්නම් ටිකක් ඉන්න. එහෙම කියලා ගෙදර හිටපු බල්ලට ගැහුවා. ගහලා කිව්වා මහත්තයා එක් කරගෙන වරෙන් කියලා. බල්ලා ගහනකොට දුවනවනේ බල්ලෝ ඉතින් හොරතල් වෙන්නේ නැහැ. ඒ විදිහෙම බල්ලෙක් එක්ක අර ව්‍යාජ වෙලෙන්ද ආවා. ඇවිල්ලා දැන් අර බූරුව සල්ලි වල ගත්ත මනුස්සයට පුදුමේ මොකක්ද? මේ පණිවිඩ කියන බල්ලෝ ඉන්නවා. දැන් අර යකාට බූරුව අමතක වුණා. දැන් මොකේටද පොර කන්නේ? අපිමයි. දැන් පොර කනවා බල්ලා ගන්න. හැරිලා බැලුවොත් නරකද අතීතේ. එකපාරක් මදිද රැවටුණා. මේ හිත කියන වංචාකාරයා. බල්ල සල්ලි වලට අරගෙන යනවා ගෙදර. ගිහින් දීලා බිරිඳට කියනවා මං ඒ කියන විදිහටම කියන්න. තමුසේ එන්න ඕනේ නැහැ මං හොයන්න. බල්ලට ගහලා පණිවිඩේ කියනවා. බිරිඳ පහුවදා මොකද කරේ ඌමනාවකට? බල්ලට ගහලා පණිවිඩ. බල්ලෝ පණිවිඩ කියනවා. බල්ල දිව්ව යන්න. දැන් පහදන්න බෑ. පහෝදා 25ක් 30ක් විතර ආවා. ගෙදර ගියා මුදලාලිගේ. ඒත් අර ව්‍යාජ වෙලෙන්ද ගෙදර නැහැ. ඊට පස්සේ ටිකකින් ආවා. ආපු ගමන් ව්‍යාජ වෙලෙන්ද බිරිඳගෙන් අහනවා ඇයි මේ මිනිස්සුන්ට සංග්‍රහ කරේ නැත්තේ? අර මිනිස්සු ආවේ දැන් වෙලෙන්ද උස්සගෙන යන්න මරන්න. සංග්‍රහ කරේ නැත්තේ ඇයි කියලා අහන්න ගමන්ම ව්‍යාජ වෙලෙන්ද මොකද කරන්නේ? ව්‍යාජ පිහියකින් බිරිඳගේ බෙල්ල කපනවා. ව්‍යාජයි හොඳේ. අර ගෑනිත් වැටෙනවා. අර ආපු මිනිස්සු සේරම තක්කු මුක්කු වෙනවා. මොකේද? බෙල්ල කැපුවානේ. අහනවා ඇයි මැරුවේ? මට කේන්ති ගියා ඔය කට්ටියට සලකපු නැති හින්දා. දැන් මිනිස්සු අහනවා දැන් කොහොමද පණ ගන්න? ඒකට බය වෙන්න එපා. මං ගාව නලාවක් තියෙනවා. නලාව ගහපු ගමන් එනවා පණ එනවා. බොරුවටනේ වැටුනේ. දෙපාරයි නලාව පිම්බි අර ගෑනු කෙනා නැගිට්ටා. දැන් ආපු සේරම පොර කනවා මොකේද? නලාව සල්ලි වලට ගන්න. පොර කාලා අරගෙන ගියා. ඔය අපේ තාත්තලාටත් හිතිලා නැද්ද එහෙම? කොච්චර කියලාද මේ අම්මලාට තෝ මරනවා කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති. මං කියන අනිත් පැතිවල ටිකක් තඩි ඔට්ටු තට්ටු වෙනවා වැඩි ගෙවල් වල. තාත්තලා කොච්චර කුණු හරපෙන් බැලලා ඇද්දනේ. මං කියන්නේ එහෙමයි බොහෝ පිරිස්. මෙහෙම කියනකොට තාත්තලා හිතන නැති. ඕකේ අනිත් පැත්ත. කෙසේ හෝ වේවා නලාව අරගෙන ගෙදර ගියා. පැත්තකින් තියලා දැන් හැන්දෑවේ ගෙදර ඉන්නකොට ගෙදර දබර දෙන්නගේ. නලාවක් තියෙන එකේ බය වෙන්න දෙයක් නැහැනේ. ගහලා මැරුවා. ටිකක් ඉඳලම පිඹින්නම් කියලා හිතලා අරගෙන පිඹිනවා. පිම්බට මල කඳන් වලට පණ එන්නේ. බූරුවට රැවටුණා, බල්ලට රැවටුණා, නලාවට රැවටුණා. මුළු ගමම ගියා ව්‍යාජ වෙලෙන්ද හොයාගෙන. අරගෙන ගිහිල්ලා ගෝණියකට දාලා කට බැන්දා. ගමම යනවා දැන් ගම් මුහුදට විසිකන්ට.
යනකොට මහන්සියටත් එක්ක මග තියලා පොඩ්ඩක් බුදිය ගත්තා. ගෝණිය හේතු කරලා. හරක් 300ක් දක්කගෙන වෙලෙන් දෙක් යනවා. එඬේරෙක් යනවා. මේ ගෝපල්ලා බලනවා දැන් අර මිනිස්සු බුදු ගෝණියක් තියෙනවා.